හරි අපි අද දවසේදී සාකච්ඡා කරන්න යන්නේ 3 4 5 දරුවන්ට ඉතාම වැදගත් පරිසර විෂය කරුණක්. ඒ තමයි රාත්‍රී අහසේ තියෙන සඳ ගැන. ඉතින් සඳේ අවස්ථා තියෙනවානේ 4ක්. අපිට විභාගයේදී මේ සඳේ අවස්ථා 4 දීලා අපිට හරිම හඳ තෝරන්න කිව්වොත් ඉතින් අපි ඕක මතක තියාගන්න කවියක් මතක තියාගන්න. ඔයා දන්නව නේද? පිරුණු සඳයි 15ක වම එළියයි අව 8වක. ඊටු පද දෙක දන්නවනේ. කමෙන්ට් කරන්න සර්ට. ඉතින් ඒකට අමතරව මම ඔයාට මේ සඳ මතක තියාගන්න තව ක්‍රමයක් කියලා දෙන්නේ. බලන්න. දැන් අපි දන්නවනේ සඳ සම්පූර්ණයෙන්ම පිරිලා ඒ කියන්නේ කහ පාටට තියනවා නම් අපි ඒක කියන්නේ මොකද්ද? ඒක අපි හැමෝම දන්නවනේ මගේ පුතා. අපි ඒකට කියන්නේ මොකද්ද? අපි ඒකට කියන්නේ පසළොස්වක. අපි හැමෝම දන්න එකක් ඒක. අපි හැමෝම දන්නවනේ පසළොස්වක. එතකොට අපිට මේ පසළොස්වක මතක තියාගන්න පුළුවන්. ඔය මේක දන්නවද බලන්නකෝ. අයන්නේ බඩ මේ වහන. අයන්නේ බඩ. අයන්නේ බඩ පැත්ත කහ පාට වෙනවා නම් හොඳ. දැන් අපිට රාත්‍රී අහසේ හඳ තියෙනකොට අයන්න මෙහෙම ලියලා බලන්න පුළුවන්. අන්න එහෙම අයන්නේ බඩ පැත්ත පාට වෙනවා නම් අපි ඒක මතක තියාගන්න කොහොමද? අව 8වක. ඔන්න ඔය මේක මතක තියාගන්නකො. අයන්නේ බඩ පැත්ත පාට වෙනවා නම් මොකක්ද? අව 8වක. ඉතින් මේ හඳ දවස් 7ක් වෙනකොට ටික අඩු වෙලා අහසේ හඳක් නැතුව යනවා. අහසේ හඳක් නැති දවසක අපි කියනවා මොකද පුතේ? අමාවක. ඊට පස්සේ අය එක පැත්තකට හඳ පිරෙනවා. අපි ඒක මතක තියාගන්නේ කොහොමද? මේ බලන්න. මේක මතක තියාගන්න. වම් අත පැත්ත හිස්. හරිද? වම් අත පැත්ත හිස්. එහෙනම් දකුණු අත පැත්තට අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්නේ? කහ පාට වෙනවා. අපි ඔන්න ඕක මතක තියාගන්නේ කොහොමද? ඒක හරියට ගන්න. කොහොමද මතක තියාගන්නේ? වම් අත පැත්ත හිස්. ඔන්න වහිස් පුර අන්න. මොකද්ද? වහිස් පුර. කොහොමද මතක තියාගන්නේ? වම් අත පැත්ත හිස් නම් මොකද්ද? පුර 8වක. පුර 8වක. වම් අත පැත්ත හිස් නම් පුර 8වක. ඉතින් සඳ අවස්ථා 4ක් තියෙනවා. ඒ අවස්ථා 4 මතක තියාගන්න ක්‍රමය තමයි මේක. මම කවියේ පද දෙකක් කිව්වේ. පිරුණු සඳයි 15ක වම එළියයි අව 8වක. එළියක් නේ අමාවක. ඉදිරි පදේ සර්ට කමෙන්ට් කරන්න. හරි.